වෙසක් එකට මොකද කරේ? වෙසක්කට ගෙදර තමයි හිටියේ මේ පාර. No God please no no කවන්නේ හරි මොකද්ද නම කිව්වේ තරුෂා. තරුචි ඔයගේ නම මොකද්ද පුෂ්පා. පුෂ්පා කියලා ෆිල්ම් එකකුත් අපි බලලා තියෙනවා පිට්ටු පුෂ්පා. පුෂ්පා පිට්ටු හැදුවද? ශාල කරදරයක් වුණා නෙමේ. අපි ප්‍රශ්න වගේක් අහනවා ඔයා අපි අහන ප්‍රශ්නෙට උත්තර දුන්නොත් අපි ඔයාලට දෙනවා තෑග්ගක් අද කාලේ හැමෝම අනිවාර්යෙන් ඒක පාවිච්චි කරනවා ඒක ගහනවා හැමෝම ගහනවා උදේටත් ගහනවා රැයටත් ගහනවා හින්ද අඩුවෙන් අඩුවෙන් හැමෝම ගහනවා ගහන එක නතර කරන්නෙම නෑ ඔයත් සමහරට ගෙදරින් ගහලා ඉන්න ඇති මීට වැඩිය හොඳයි. ෆෝන් එක ළමයි පාවිච්චි කරන්නේ ෆෝන් එකේ. ඒකට මොකද නෑ කරන්නේ? නෑ මොකද කරන්නේ මොකද්ද ගහන්නේ ඒක චාර්ජර් එකනේ. මොකද්ද ඇහුන්නේ චාර්ජර් එකනේ. ඇහුන්නේ හයියේ චාර්ජර් එකනේ. චාර්ජරේ දැනගත්ත තීරමන්ල දැනගත්තද මම්මගේ චාර්ජරයට ගොඩක් ආදරේ. ඒ කියන්නේ මම්මගේ දුවට ගොඩක් ආදරේ. ඒ වගේ දුව කියන වචනය අයින් කරලා චාර්ජරය කියලා වචන දාලා කියන්න බලන්න. ඔව් මම්මගේ චාර්ජරයට ගොඩක් ආදරේ. අම්මේ දැන් පැය භාගයක් තිස්සේ බෑන් ෆෝන් එකෙන් ගහනවා. දුව කියන්න ඕන අම්මා කියන වචනෙට චාර්ජරය කියන දාලා වාක්‍ය පහක්. මම්මගේ චාර්ජරයට ගොඩක් ආදරේ. චාර්ජරේ ගොඩක් ලස්සනයි. පුෂ්පැන්ටි ගෑට හු. පුස්පැන්ටි දැන් ඔළුවේ මල් විසිනවා. චාර්ජරේ මට වඩා කල් ජීවත් වෙනවා. පෙරවැරදි ඔක්කොම ඉවරයි. අයියේ පෙරවැරදි ඔක්කොම ඉවරයි දැන්. iPhone එකක් ගන්නවා නම් Android phone එකක් ගන්නවා නම් ෆෝන් එකක් රිපෙයාර් කරනවා නම් මොකටද දෙන්න ඕන? අම්බලන්ගොඩ තියෙන එකට. අම්බලන්ගොඩ චාර්ජරය ගැන දන්නවද? චාර්ජර් ගැන දන්නවා මෙයා. මොන අඳුරනවද? අර මොන අර. රයිට් උදේ හවස මොන දේ වුණත් ඔයා ගහන්නේ මොකේද? චාර්ජර් එකට. චාර්ජරේ ගහන්න ඕන. අම්බලන්ගොඩ චාර්ජරේ දැන් තියෙනවා නම් කොහෙද මාතර? රයිට් මෙන්න තියෙනවා iPhone එකට චාර්ජරෙන් අපි iPhone එකක් තියෙනවා අපි සුදු නෝනට මෙන්න අපි දෙනවා gift එකක්. මෙන්න බලා ගන්න. අපි iPhone එකක් ගන්නවා නම් Android phone එකක් ගන්නවා නම් ෆෝන් එකක් රිපෙයාර් කරනවා නම් මාතර කොහෙද දෙන්න ඕන? චාර්ජරේට. දෙන්නම කියවද වෙලා 1 2 3යි. චාර්ජරේට එන්න කියන්නේ. චාර්ජරේට එන්න.